Bandukodu, Kirikodu, Ape Budun, Pereli Pereli, Ape Budun, Pereli Pereli, Agalaka, Agalaka, Elenagi, Elenagi, Ape Budun, Ape Budun. හෙල්ලෝ කොහොමද කට්ටිය ඉතින් ඔයාලා අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ශවී ක්‍රියේටර්ස් YouTube channel එකට. ඉතින් අද නම් ගෙනාවේ ටෙක් වීඩියෝ එකක් නෙමේ, අද ගෙනාවේ vlog වීඩියෝ එකක්. ඉතින් අද අපි යන්න බලාපොරොත්තු වෙනවා සිරිපා කරුණා කරන්න බලාපොරොත්තු වෙනවා නෙමේ, අපි අද යනවා සිරිපා කරුණා කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා සෙට් වෙන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ channel එකේ vlog එකක් විදිහට පළවෙනි vlog එක තමයි මේ අද අප්ලෝඩ් වෙන්නේ. ඉතින් දිගටම සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හෙලෝ ගායිස්, ඉතින් නාලා කරලා ලෑස්තිලා දැන් අපි සිරිපාදේ කරුණා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉන්නේ තාත්තයි මයි තමයි සිරිපාදේ කරුණා කරන්න යන්නේ. ඉතින් වීඩියෝත් එක දිගටම සෙට් වෙලා ඉන්නේ. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි සිරිපාදේ කරුණා කරද්දි ගොඩක් රෑ වෙයි කියලා හිතනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ස්කිප් කරන්න එපා. දිගටම වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ තමයි අපි නල්ලකන්නේ තෙද්දී හම්බෙන වාහල් කඩ. ඉතින් අර ඈතින් පේන්නේ සමනල කන්ද. ඒ සමනල කන්ද මුදුනට තමයි අද අපි යන්න හදන්නේ. ඉතින් දැන් වෙලාව 6:20යි. ඉතින් අපි තෝරගෙන තියෙන නල්ලකන්නේ මාර්ගය ආද සිරිපා කරුණා කරන්න. සිරිපා දැස්තාවේ බෝඩ් එකක් පහු කරගෙන අපි දැන් හිමින් සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. දැන් ගොඩක් රැවිලා තියෙන්නේ. ඉතින් මාව පේනවත් දන්නේ නැහැ. ඉතින් දැන් අපි හිමීට සමහන් සහන කලාපයට ලං වෙලා ඉන්නේ. ඉතින් සමහන් සහන කලාපයේ ලොකු සේවාවක් වගේ ලොකු පිනක් කරගන්න කට්ටියක් ඉන්නේ එතන. ඉතින් සිරිපාදේ කරුණා කරන්න ඕන කෙනෙක් ආවත් ඒ හැමෝටම එයාලා සමහනයක් දෙනවා, ඔළුව මතක් කරලා දෙනවා. ඉතින් ඒක ලොකු පිනක්. මොකද මහන්සි වෙලා කරුණා කරනකොට ඒක මාරම සැහැල්ලුවක් මේ සමහන් සහන කලාපයෙන් කරන්නේ. ඉතින් දැන් අපි හිමීට සමහන් සහන කලාපයේ ගාවට ලං වෙලා ඉන්නේ කරුණා කරගෙන යන ගමනේදී. ඉතින් තව අපිට කරුණා කරන්න තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් දැන් හිමීට මකර තෝරණ පහු කරගෙන අපි කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් තව ගොඩක් තියෙනවා අපිට කරුණා කරන්න. ඉතින් දැන් අපි රතු පාලම පහු කරන ගමන් ඉන්නේ සිරිපාදස්ථානයේ කරුණා කරන ගමනේදී. ඉතින් මයිස් කැප්පට දාගත්තා. හරිම සීතලයි දැන්. ඉතින් දැන් මේ ඉන්නේ අපි රතු පාලමේ. ඉතින් යටින් පොඩි දොර පාලක් ගලනවා. ඔයාලට අනිවාර්යෙන් ඉන්න හම්බ වෙනවා මේ රතු පාලම.
ඉතින් සිරිපාදේ කරුණා කරද්දී අපිට මගදී හම්බෙනවා නිශ්ශක්ක මල්ල රජමහා විහාරය. ඉතින් දැන් අපි ඉන්නේ එතන. හිමීට කරුණා කරගෙන අපි නිශ්ශංක මල්ල රජමහා විහාරය පහු කරගෙන දැන් සිරිපාදේ කරුණා කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ලස්සන හෙලෝ කට්ටිය. ඉතින් දැන් අපි විමන් හරින ස්ථානයකට අම්බලමකට ආවා. විමන් හරින්න හරිම මහන්සි වෙන්න ටිකක් විමන් හරලා ආපහු කරුණා කරන්න පටන් ගන්න. හිමින් අපි සිරිපාදේ කරුණා කරන ගමන් ඉන්නේ. ඉතින් තව ටික දුරක් යනවා කරුණා කරන්න. දිගටම Hele lagi. ඩෝම් පුතා. Aggalakan. Hele lagi. Ape budu. Ape budu. Bereli. Bereli. අපි වඳින්. Ape budu. Bereli. Aggalakan. ඩෝම් පුතා. Hele lagi. ඩෝම් පුතා. Aggalakan. ඩෝම් පුතා. Hele lagi. Wadinde yana menadeta. Ape budu. අපි වඳින්න. Bereli. අපි වඳින්න. Ape budu. අපි වඳින්න. Bereli. ඉතින් දැන් හිමීට අපි සීත ගඟුලටත් ලං වුණා. ඉතින් සීත ගඟුල ඉඳලා තව ටික දුරයි තියෙන්නේ ත්‍රිපාදස්ථානයට කරුණා කරන්න. ඉතින් කිරිකෝඩුවයි නම් මේ සීත ගඟුලෙන් මුලින්ම මූණට පය හොදගෙන පඳුරක් ගැට ගහලා තමයි ත්‍රිපා කරුණා කරන්න ඕනේ. ඉතින් මම තුන්වෙනි පාරට ත්‍රිපාදේ කරුණා කරන නිසා මම ඉතින් පඳුරක් ගැට ගහන්නේ මම කරුණා කරන ත්‍රිපාදස්ථානයේ. ඉතින් තව අපිට ටික දුරක් තියෙනවා ත්‍රිපාදස්ථානයේ කරුණා කරන්න. දිගටම වීඩියෝ එක පිටත් වෙලා ඉන්න. Wadinde yana menadeta. Amaruwen naginayata. Wadinde yana menadeta. Namande dicidai. Aggalakan. Awam buta. Hele lagi. Buta. Kodu. Wande. Kandu kodu. Wande. Naki kapal. Bore kapalot. Kiri kodu. Aggalakan. Awam buta. Hele lagi. Aggalakan. ඉතින් ගායිස් දැන් නම් අපි ගොඩක් දුර කරුණා කරලා ඉන්නේ. ඒක තව තියෙනවා කරුණා කරන්න. ඉතින් දීගත් එක්ක දිගටම ටෙක් වෙලා ඉන්න. ඉතින් ත්‍රිපාදේ කරුණා කරලා ගොඩක් මහන්සි. දැන් ටිකක් ගිවන් හරින්න උතර වෙලා. ඉතින් අර උඩ පේන කහ පාට එළියක් තියෙන තැන තමයි අපි අද කරුණා කරන්න යන්නේ. ඒ පේන්නේ උඩ මළුව. ඉතින් අපිට තව ටික දුරක් යන්න තියෙනවා. ත්‍රිපා උඩ මළුවට.
ඉතින් guys තව අපිට තියෙනවා ගොඩක් කරුණා කරන්න. ගොඩක් නෑ තව ටිකයි තියෙන්නේ කරුණා කරන්න. ඉතින් කරුණා කරමු ශ්‍රී පාදස්ථානයේ. Hello guys, ඉතින් තාම ශ්‍රී පාදස්ථානයේ කරුණා කරන ගමන් ඉන්නේ මහන්සි තමයි. ඉතින් ගේ මතාරින්නේ ශ්‍රී පාදස්ථානයේ බුදු සිරිපා ගඳලම තමයි අහපව යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම සෙට් කරලා ඉන්න. තව ඉතින් ටික දුරයි තියෙන්නේ අපිට කරුණා කරන්න. No, my son. Hurry up. Come on, daddy. Hello guys, ඉතින් දැන් අපි ඉදිරියට පානට සංගලා ඉන්නේ. ඉතින් තව ටික දුරයි තියෙන්නේ අපිට කරුණා කරන්න. ඉතින් දැන් ඉන්නේ ඉදිරියට පානේ. දැන් අපිට උඩමම තියෙන මාන තියෙන්නේ. ඉදිරියට සෙට්ලා ඉන්නේ. ඉදිරියට පානත් පව කරගෙන උඩමළුවේ විතර කරුණා කරන්න තමයි දැන් දැස් වෙන්නේ. ඉතින් මුලින්ම සිරිපා කරුණා කරන්න එන කෙනෙක් එතන ඉදිකටු පහළදී නතර වෙලා ආරක්ෂාව වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා සුදු පාට නූලක් ඒ පඩිපෙළ දිගේ ඇදගෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඇදගෙන ගිය සුදු පාට නූල්. ඉතින් මේ ඇදගෙන යන කිරි කෝඩු අය මුලින්ම සිරිපා කරුණා කරන්න එන අය. Hello ඉතින් කට්ටිය. ඉතින් දැන් අපි ඉන්නේ ඉදිකටු පාන කරුණා කරන ගමන්. ඉතින් තව ටිකයි තියෙන්නේ අපිට උඩමළුවට. ඉතින් අපි මහන්සි වුණා ප්‍රේමක අරින්නේ. දැන් ඉන්නේ ඉදිකටු පාන කරුණා කරන ගමන්. Hello guys, ඉතින් දැන් අපි ඉන්නේ මහගිරි දඹේ. මහගිරි දඹේ කරුණා කරන ගමන්. ඉතින් දැන් නම් ගොඩක් ළඟයි උඩමළුවට. ඉතින් දැන් මහගිරි දඹේ මීටින් එක කරුණා කරනවා. ඉතින් මහගිරි දඹේ කියවම ගොඩක් අය දන්නවා මහගිරි දඹේ ඉන්නේ කොහොමද කියලා. කොච්චර මහකි වුණත් අනිවාර්යෙන්ම අතහරින්න උඩමළුව කරුණා කරනවා. ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරගන්න අනිවාර්යයි. ඉතින් යමු මහගිරි දඹේ කරුණා කරගෙන උඩමළුව බලන්න. හෙලෝ කට්ටිය. ඉතින් මේ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයා සිරිපාදේ කරුණා කරනවා නම් ඔයා අරන් මේ පොලිතින් බෑග් වතුර බෝතල් අනිවාර්යෙන්ම අරන් යන්න. මොකද මේ වගේ පූජනීය ස්ථානයක් අපවිත්‍ර කරන්න එපා. ඉතින් අපි ශ්‍රද්ධාවෙන් සිරිපාදේ කරුණා කරනවා. ඉතින් මේ ශ්‍රද්ධාව වගේම පිරිසිදුව තබා ගන්න අපි හැමෝම දැනගන්න. ඉතින් ගොඩක් අය වෝට් ගහලා තියෙනවා පිරිසිදුව තබා ගන්න ඒත් අපේ ගොඩක් අය එක එක ඒවා දාලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ බෝඩ් එක.
සිරිපතුල නවතුණු කුණු කසල නොදමු. හෙලෝ ගයිස්, ඉතින් දැන් අපි හිමින් කරුණා කරගෙන යන ගමනේදී ඉතින් අහල කණුව වෙතට ලං වෙලා තියෙනවා. ඉතින් උඩමළුව පේන මට්ටමේ තියෙන්නේ. කොච්චර මහන්සියක් දැනුණත් ඒ මහන්සිය ටික ටික නැති වෙගෙන යනවා. දැන් ඉන්නේ අවසාන මල් කඩේ ළඟ. ඉතින් ඇහැල කණුව තමයි මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අවසාන කඩ ටික. මල් උඩමළුවට මොනවද යන්න ගන්න ඔයාට පුළුවන් මෙන්න මේ කඩවල ගන්න. ඉතින් ඇහැල කණුවත් අපිට හම්බුණා. දැන් අපි මේ උඩමළුවට කරුණා කරමු. ඉතින් ඔයාලට තවත් වැදගත් දෙයක් පෙන්වන්න තියෙනවා. ඉතින් අපි දැන් පඩි පෙළ වලින් සිරිපා කරුණා කරාට ඉස්සර කාලේ අතීත මිනිස්සු සිරිපා කරුණා කරලා තියෙන පාර දික්කාසලි ගුණාටුවෙන් මතුවලා තියෙනවා. ඉතින් මම ඒක ඔයාලට දැන් පෙන්නන්න. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉස්සර පාරක්. ඉතින් කළුවරේ හින්දා ඒක එච්චර පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් ඔයා දන්වැල් දාලා තමයි මේ පාර හදලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වාර සිරිපා කරුණා කරනවා නම් ඔයාට මේ අතීත මාර්ගය බලා ගන්න පුළුවන්. ඉතින් හිමින් අපි කරුණා කරපු ශ්‍රීපාදස්ථානයේ උඩමළුවට ටික ටික අපි දැන් ලං වුණා. ඉතින් දැන් ඉන්නේ උඩමළුවේ. ඉතින් මේ පඩි ටික දකිද්දි මාරම සතුටක් දැනෙනවා. අර තිබුණු මහන්සිය කොහෙ ගියාද දන්නේ නැහැ. ඉතින් මාරම හැඟීමක් ඒ වගේම මාරම සීතලයි. ඉතින් මාරම සතුටක් දැනෙනවා අන්තිම පඩි ටික දකිද්දි. ඉතින් මේ තියෙන උඩමළුව හිමින් කරුණා කරලා අන්තිම පඩි පෙළ ටික නගින ගමන් තියෙනවා. ඉතින් හිතට දැනෙන්නේ මේ මහන්සිය කොහෙ ගියාද දන්නේ නැහැ. මේ ටික කරුණා කරද්දි හිතට මහරම සැහැල්ලුයි. මේක කරව මහන්සි උඩමළුවට නිකම්ම කරුණා කරන පොයකට. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ උඩමළුවේ අපිට ඡායාරූප වීඩියෝ වගේ දේවල් ගන්න බෑ. එයාලා බෝඩ් ගහලා තියෙනවා ගන්න තහනම් කියලා. ඉතින් ඒවට අවනත වෙලා උඩමළුව වැඳ පුදා ගන්න ඔයාලා සිරිපා කරුණා කරාට පස්සේ